ආයුබෝවන් Paradise Home and Garden අපේ YouTube channel එකෙන් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලු බිඳුණු රිදුණු හදවත් සුවපත් වේවා කියලා මුළු හදවතින්ම. ඕකිඩ් මල් වලට ආසය මුලින්ම මේ පැලනොප්සි කුමාරි බලාගෙන යන්නකෝ. මෙයා අලුතෙන්ම පොකුරක් හදාගෙන හරිම ලස්සනයිනේ. අඩු වියදමකින් මල් පිරුණු මිදුලකට හීන දකින ඔයාලට සුදුසුම මල් වර්ගයක් තමයි මේ පැන්ටාස්. මේවා විවිධ පාට වලින් තියනවා වගේම මිලත් හරිම අඩුයිනේ. ඉතින් මේවා යායක් හදාගත්තොත් මිදුල තවත් ලස්සන වෙයි. ඔන්න ඉතින් පැලතවානකට ගිහිල්ලා පුංචි මල් පැල ටිකක් අරගෙන පුංචි සවාරියක් ගිහින් ආවා. මේවා එකින් එක හිටවන්නත් බලමුකෝ. ඇත්තටම ඉතින් මේවා අඩු වියදමින් ගන්න පුළුවන් එච්චර වටිනාකමක් නැති මල් වර්ග කියලාත් කියන්න පුළුවන්. ඒත් ඉතින් අලංකාර විදිහට හිටව ගත්තාම ලස්සන කොහොමද කියලා බලමුකෝ. මේ ප්ලාන්ට් එක ලස්සනයිද කියලා ඔයාලා කියන්නකෝ. ඉතින් ඒකට හිත ගිහින් මං මේ පුංචි පැලේ ගෙනාවා. බලන්නකෝ පුංචි පැලයක් මේක රුපියල් 250ක් වගේ උනේ. ඉතින් මේවා හිටවන්නේ පොල්ලෙලි කැබලි සහ වැලි එකට මිශ්‍ර කරලා කියලා ඔයාලා දන්නවනේ. ඔන්න බලන්නකෝ. මම හැමදාම කියනවනේ පොට් එක ලොකු වෙන්න ඕනේ පැලෙත් එක්කමයි කියලා. ලොකු පොට් එකක පුංචි පැලයක් දාපුවාම ඒ පැලේ වැඩිම බාල වෙනවා. මීට කලින් මං කීප වතාවක්ම කියලා දීලා තියෙනවා. ඔන්න ඉතින් එයාව හිටෙව්වා. ටික දවසක් යයි ලස්සන වෙලා එන්න. මේ පුංචි පැලේ මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඔයාලා හිතන්නේ මේක ඇන්තූරියම් පැලයක් කියලාද කියන්නකෝ. ඔන්න කොලත් එක්ක හරියටම බලා ගන්නකෝ. මෙයා පුංචි පැලයක් වෙන පොට් එකකට දාන්නත් බෑ. මෙන්න බලන්නකෝ. මේ මම පෙන්නන ගහේ පැලයක් තමයි අර පුංචි පැලේ. ඔයාලා විශ්වාස කරනවද? මේ පැලතවාණෙන් මං ගත්ත වීඩියෝ එකක්. මේ අර ලොකු ගහේ බීජ වලින් මේවා පැල කරන හැටි. මෙන්න මෙයාගේ පුංචි පැලයකුත් වෙනවා. මම හිතාගෙන ඉන්නේ මෙයා ගේ ඇතුළ අලංකාර කරන්න යොදාගන්න. බලන්නකෝ මෙන්න මේ විදිය ලස්සනයිද කියලා. ඉතින් ඔන්න හරි සරලයි. ප්ලාස්ටික් පොලිතීන් වලින් හැදුණු විසිතුරු දේවල් වලට වඩා මේවා ඉතින් ස්වභාවිකයිනේ. බලන්නකෝ පෙනුම කොහොමද කියලා. මේ ස්නේක් ප්ලාන්ට් එක බලන්නකෝ. අඩුම වියදමකින් ගේ ඇතුළ ලස්සන කරගන්න මේකත් හොඳම විදිහක්. බලන්නකෝ කොහොමද පෙනුම කියලා. අපි ටිකක් නිර්මාණශීලීව හිතන්න විතරයි අවශ්‍ය. පුංචි දේවල් වලින් අපි නොහිතන වටිනාකමක් ලස්සනක් ගන්න පුළුවන්. මේ බලන්නකෝ මේ වැල කොහොමද කියලා. මේක ඉතින් විවිධ විදියට හදාගන්න පුළුවන්. අධික වැස්සට ඔරොත්තු දීලා හැදුණු රෝස කුමාරි. මේ පුංචියට පැලවෙලා තියෙන්නේ මම කලින් දවසේ වීඩියෝ එකේ පෙන්නපු අර නයිමිරිස් කොච්චි බීජ. බලමුකෝ කොච්චරක් දුරට සාර්ථක වෙයිද කියලා. මෙන්න මේ කෝමාරිකා පඳුරු තියෙන පෝච්චියම තමයි මං ඒකත් පැල කරන්න උත්සාහ කරේ. මේ තියෙන්නෙත් ඉතින් වැඩි වියදමක් නැතුව හදාගන්න පුළුවන් මල් ಜಾති. අපි සෝබාදහමට අවනත වෙලා තියෙන දේවල් වලින් උපරිම සතුටක් සැනසීමක් ලබලා ඉන්න ටික කාලේ ඉඳයි ඕනේ. ඉතින් මේ රුදුරු වෙවසන අතරේ අපි පුංචි දරුවන්ට ටොපි කොලයක් තරම්වත් පරිසරයට මුදා නොහරින විදිහට පාඩම් කියලා දෙමු. අනාගතේට ඒකත් ගොඩාක් ලොකු පිටුවහලක් වෙයි. ඒ අතරේ මේ ස්නේක් ප්ලාන්ට් ටික බලන්නකෝ. විවිධ පෝච්චි වල විවිධ හැඩයෙන් හිටවන්න පුළුවන්. නඩත්තුවත් හරිම පහසුයි.
මේ බලන්නකෝ මෙයා ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියට සුදුසුම සුදුසු මල් වර්ගයක්. පුංචි කොළ තියෙන හින්දා වඩා තුරුබුහුටීනේ. ඉතින් මේවා බලලා අදහසක් ගන්නකෝ ගේ ඇතුළටත් කියාපු මල් වර්ග. මිදුලට උනත් හොඳ ඔරොත්තු දීමක් සහිත නඩත්තුව පහසු මල් වර්ග. මම ඉතින් මේ කීපයක්ම හිටවගෙන තියෙන්නේ ගේ ඇතුළට මිදුලට දෙපැත්තටම අලංකාරයක් ගේන විදිහට. මිල අඩු සරල මල් වර්ග අතරේ මෙන්න මෙයාලා ඉතින් ටිකක් මිල අධික කට්ටියනේ. මම කට් කරපු ගස් කීපෙම හොඳින් වැඩිලා. ඉතින් මට හරි සතුටුයි. මේ තියෙන්නේ මව් ගස. ඔයාලට මතකයිනේ. මේ බලන්නකෝ. මෙයක් ටිකක් මිල අධික පැලෑටියක්. මේ තියෙන්නේ පුංචි පැලයක්. මේ තියෙන්නේ ඒකේ විශාල ගහ. මේක ගෙනාපු දවස ඊට පස්සේ පැලබෝ කරපු විදිය ඔක්කොම මං ඔයාලට කියලා දුන්නානේ. බලන්නකෝ. කොහොමද මේ පැලෑටිය විශාල වෙලා තියෙන ලස්සන? ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හැටියටත් ඉතින් මේක යොදා ගන්න පුළුවන්. මේ වගේත් ලස්සන බලාගෙනම යමුකෝ. මේ බලන්නකෝ මේකත් හරිම සුලභ පැලෑටියක්. ඒත් ඉතින් ලස්සනේ අඩුවක් නෑනේ. ඒ අතරේ ඔයාලගේ පාර්සල් ලෑස්ති කරන ගමන් ඉතින් මේ තියෙන විශ්වාසෙටත් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔන්න ග්‍රවුන්ඩ් ඕකිඩ් ගැන අහපු නංගිට තමයි මේ. ඉතින් මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් මම බිම හිටවලා තියෙන්නේ සාමාන්‍ය විදියට සාමාන්‍ය පසේ. එහෙම නැතුව බඳුන් ගතව කරනවා නම් මම නම් මෙන්න මේ මිශ්‍රණයයි දාන්නේ. සාමාන්‍ය පස් ඊට පස්සේ වැලි කොම්පෝස්ට් පොල්ලෙලි කැබලි ස්වල්පයක් ඔය ටික මිශ්‍ර කරලා සාමාන්‍ය විදියට හිටවන්න. තවත් ඕන තරම් ක්‍රම ඇති. ඔය ක්‍රමයක් ඉතින් සාර්ථකයි. මේ බලන්නකෝ මේ පැල කොච්චර ලස්සනට වැඩිලා තියෙනවද කියලා. ඇත්තටම ඉතින් මේවට සාතු කරන විදිහ, මේවා හිටවන විදිහ සියල්ල මං ඔයාලත් එක්ක බෙදා හදාගෙන ඇති. ඔයාලත් මේ පැලවලට ආස නම් උත්සාහ කරලා බලන්නකෝ. මේ බලන්නකෝ ඉතින් මේ අපේ ආදරවන්තයා මේ හුරතල් වෙන විදිහ. අහුගිය කාලේ ගම් වතුරට ඉතින් මේ වගේ අයට හරිය ආපදා වුණානේ. අනේ ඉතින් තමන් ආදරෙන් හදන සුරතලා රැක බලා ගන්න එක මොන වෙවසනයකදී වුණත් කාගෙත් වගකීම. පාරේ ඉන්න මේ අසරණියෝ ගැන මං කලින් කිව්වනේ. රෙදි රැක් පිගන් රැක් විතරද තියෙන්න ඕනේ. මේ එයා ප්ලාන්ට් ට්‍රැක් එකත් බලන්නකෝ ලස්සනයිද කියලා. ටිකක් වෙනස් විදිහට හිතුවොත් මොනවද කරන්න බැරි. මෙන්න මේ ඇන්තූරියන් එක හරිම සුවඳ එකක්. මේක සෑහෙන දුරකට සුවඳ එන ලස්සන චාම් මලක්. මේ ඇන්තූරියන් වර්ග නම් ඉතින් ටිකක් මිල වැඩි. බ්ලැක් ලව්, බ්ලැක් කාඩිනල් මේ වගේ වර්ග කීපයක්ම මගේ ළඟත් තියෙනවා. බලන්නකෝ මේ වගේ පැලයක් දෙකක් ගත්තොත් හදාගන්න පුළුවන් ඉතින්. බෝ කරගන්න එක නම් එච්චරම පහසු නෑ. ඒත් ඉතින් මං හැමදාම කියනවා වගේ උත්සාහ කරොත් මොනවද බැරි. එකින් එක මෙන්න මේ වගේ එකතුවකුත් හදාගන්නකෝ. විවිධත්වයක් එක්ක ලස්සනක් බලන්න පුළුවන් වෙයි. ආර්ථික වටිනාකමකුත් තියෙනවනේ ඉතින් මේ මල්වල. මේ බලන්නකෝ මේ පුංචි පොහොට්ටුවේ තියෙන ලස්සන. ඉතින් බලාපොරොත්තු අරගෙන මේ මල් කැකුළු හෙට දවසේ පිපෙන එක ස්ථිරයි. ඉතින් අපිත් ආයෙමත් නැගිටිමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.